හෙලෝ කොහොමද ඔයාලට සාදරයෙන් පිළිගන්නවා එම්ඩාරි YouTube channel එකට. ඔන්න ඉතින් අදත් මම ඔයාලත් එක්ක බෙදා ගන්න යන්නේ ලස්සනම ලස්සන වද මලක් හදාගන්න විදිහ. එහෙනම් අපි පටන් ගමු. මෙන්න මේ විදිහට පයිප් ක්ලීනර් වයර් එකක් අරගෙන මෙන්න මේ පෙන්වන විදිහට ත්‍රිකෝණාකාරව නවා ගන්න ඕනේ. මේ මල හදන්න මම පාට දෙකක් යොදාගෙන තියෙනවා. ඉතින් ඔයාලත් පාට දෙකක් ගන්න. එතකොට හරි ලස්සනට මේ මලේ නිමාව තියෙනවා. ඔන්න එහෙනම් අපි තව එකක් බලමුද? මෙන්න මේ මම පෙන්වන විදිහට වයර් එකක් අරගෙන ඒක දෙකට නවාගෙන හරි මැද හොයාගෙන හරි මැදේ ඉඳලා දෙපැත්තට යන විදිහට ත්‍රිකෝණාකාරව මෙන්න මේ විදිහට නවා ගන්න ඕනේ. ත්‍රිකෝණ පහක් වගේ පේන විදිහට නවා ගන්න ඕනේ. ඊට පස්සේ අපි ගන්නවා අනිත් පාටින් පයිප් ක්ලීනර් වයර් ටිකක්. ත්‍රිකෝණාකාරව නවාගත්තු මල් පෙත්තේ හරි මැදට ඒ ගත්තු පයිප් ක්ලීනර් වයර් එක තියලා අපි මෙන්න මේ විදිහට දිගමන ගන්නවා. දිගමනගෙන එතනින් දෙකට නවාගෙන මෙන්න මේ විදිහට ත්‍රිකෝණාකාර මුදුනට වෙන්න අර පයිප් ක්ලීනර් වයර් එක අමුණ ගන්නවා. හොඳට මතක තියාගන්න අපි මේ වයර් එක අමුණ ගන්නේ ත්‍රිකෝණයේ මුදුනේ ඉඳලා. ඊට පස්සේ වැඩිපුර කොටස කපා ඉවත් කරනවා. නැවතත් පයිප් ක්ලීනර් අරගෙන එන්නේ පයිප් ක්ලීනර් හරි මැදින් දෙකට කපා ගන්නවා. දැන් අනිත් පයිප් ක්ලීනර් අපි පොඩියට ගන්නෙ. මොකද අර පළවෙනි එකේ ඉඳලා මුදුන ගොඩක් දිගයිනේ. ඒ හින්දා තමයි අපි මේ විදිහට දිගට ගන්නෙ. ඉතින් අනිත් දෙපැත්තේ හතර අපි මෙන්න මේ විදිහට දෙකට නවාගෙන අර කලින් කරා වගේම ත්‍රිකෝණයේ මුදුනට තියලා මෙන්න මේ විදිහට අමුණ ගන්නවා. ඉතින් ඒ තියෙන ත්‍රිකෝණ ඔක්කොංගෙම මෙන්න මේ විදිහට මුදුන් ඒ පයිප් ක්ලීනර් වලින් අපි අමුණ ගන්නවා. ඉතින් හරිම ලේසියි මේ වදමලේ පෙත්ත හදාගන්න. ඔයාලට එකපාරක් දෙපාරක් මේ වීඩියෝ එක බලාගෙන try කරුවොත් ඊට පස්සේ නිකම්ම හරිම ලේසියෙන් හදාගන්න පුළුවන්. ඔන්න ඉතින් අපි පයිප් ක්ලීනර් ටික අමුණ ගත්තට පස්සේ මෙන්න මේ පෙන්වන විදිහට ත්‍රිකෝණ මුදුන් ටික එකට ලං කර ගන්නවා. ඉන්පස්සේ අපි අමුණගත්තු පයිප් ක්ලීනර් කොටස් ටිකක් පිළිවෙලකට දිග අරගෙන එකට එක ළඟ ලං කරලා එක මිටට වගේ අපි අතට ගන්නවා. ඊට පස්සේ පයිප් ක්ලීනර් කොටස් වල කෙළවරෙන් බලන්න තියෙන දිගම පයිප් ක්ලීනර් එකෙන් මෙන්න මේ විදිහට වටේට හොඳ තද වෙන්න ඔතා ගන්න ඕන. ඔන්න එහෙනම් අපි තව එකක් බලමු කරන විදිය කොහොමද කියලා. ඔන්න අපි වදමලේ පෙති පහම හදාගෙන ඉවරයි. දැන් මේ හදාගත්තු එක පෙත්තක් අරගෙන මෙන්න මේ විදිහට ඇඟිල්ලෙන් හදලා දිග ඇරලා ඉන්පස්සේ ඇඟිල්ල ආධාරයෙන් වක්‍ර කරලා නවලා හදාගන්න. පෙත්තක් හැඩේ තියෙනවනේ අන්නේ පෙත්ත හැඩේ එන්න ලස්සනට මෙන්න වක්‍රාකාරව නවා ගන්න ඕනේ.
එහෙනම් අපි වදමලේ රේණුවත් මෙන්න මේ විදිහට හදාගත්තට පස්සේ ඊට පස්සේ යමු මල හදාගන්නේ කොහොමද කියලා බලන්න. අපි හදාගත්තු පෙත්තක් අරගෙන මේ පෙත්තේ මම මේ පෙන්වන ස්ථානයට ගම් ටිකක් තවරගෙන අනිත් පෙත්ත අරගෙන මේ පෙත්තෙන් පොඩ්ඩක් විතර හැඩ වෙන්න ඒක කෙලින් නැතුව චූට්ටක් විතර හැඩ වෙන්න මේ පෙත්ත එකට තියලා අලව ගන්නවා. ඊට පස්සේ අලවගත්තු පෙත් එකේ මම පෙන්වන ස්ථානෙටම ගම් ටිකක් තවරගෙන තුන්වෙනි පෙත්තත් අපි අලව ගන්නවා. ඊට පස්සේ හරි මැදට මෙන්න මේ වගේ ගම් ටිකක් තවරගෙන අපි අර හදාගත්තු මල් රේණුව තියෙනවනේ අන්න ඒක මෙන්න මේ විදිහට තද කරලා අලව ගන්නවා. ඊට පස්සේ අපි හතරවෙනි පෙත්තත් මෙන්න මේ විදිහට අලව ගන්නවා. ඔන්න ඉතින් අපිට පේන්නේ ඉඩ නැහැ වගේ චූට්ටක් විතර ඉඩ අරගෙන පස්වෙනි පෙත්තත් ගම් තවරගෙන ලස්සනට සමාන්තරව අලව ගන්න ඕනේ. එහම අලව ගත්තට පස්සේ පෙති එහා මෙහා වෙලා තියෙනවා නම් ගානට හදා ගන්නත් අමතක කරන්න එපා. නැත්තම් මල අසමාන වුණොත් කැතටනේ පේන්නේ. ඉතින් ලස්සනට හදා ගන්න එක ඔයාලගේ අතේ තමයි තියෙන්නේ. ඉතින් අපේ වදමල නම් අපි හදාගෙන ඉවරයි. දැන් බලමු මලේ නටුව කොහොමද හදාගන්නේ කියලා. මලේ යටිපැත්ත ගත්තාම වැඩිපුර තියෙනවනේ අර පයිප් ක්ලීන් එළියට ආපු. ඉතින් මම මේ වැඩිපුර තියෙනව ටිකක් කපලා දැම්මා නැත්තම් මහත වැඩියෙන් පේනවනේ. ඊපස්සේ මෙන්න මේ විදිහට ෆ්ලෝරල් කම්බියක් අරගෙන මුදුන මෙන්න මේ විදිහට රවුන්ඩ් කරලා නවා ගන්නවා. ඊපස්සේ අපි මලේ අර කෙලවර කපලා දැම්මනේ. අන්නේ හරිය චුට්ටක් මැද හොයා ගන්න ඕනේ. චුට්ටක් ඒ පයිප් ක්ලීන් එහා මෙහා කරලා හරි මැදට ගම් ටිකක් තවර ගන්නවා. ගම් ටිකක් තවරගෙන අර ෆ්ලෝරල් කම්බියේ නවපු තැන තියෙනවනේ. අන්නේ නවපු තැන එන්නේ අස්සට ඔබලා ටිකක් තද කරලා පයිප් ක්ලීනර් වලිනුත් අමුණගෙන අර ගම් එක චුට්ටක් ඇල වෙනකන් අල්ලගෙන ඉන්න. ඒ ග්ලූ ගන් වලින් අලවපුවාම කොහොමත් ඉක්මනට ඇල වෙනවා. ටික වෙලාවක් තමයි අපිට අල්ලගෙන ඉන්න වෙන්නේ. මේ මලට ඔයාලා අනිවාර්යයෙන්ම පාට දෙකක් යොදා ගන්න මතක තියාගන්න. මොකද එතකොට තමයි මේ මලේ රටාව ලස්සනට අපිට පේන්නේ. ඔන්න එහෙනම් අපි ෆ්ලෝරල් ටේප් එකත් මෙන්න මේ විදිහට අලව ගමු නේද? අපේ ලස්සන වදමල අපි හදලා ඉවරයි. ඉතින් අපි හදාගන්න යන්නේ තනි මලක් නම් අපිට පුළුවන් මේ නැට්ටට කොළ දෙකක් වගේ එකතු කරන්න. එතකොට ලස්සන නිමාවක් එනවනේ. ඉතින් මම මේ මල හැදුවේ වෙනත් මල් පොකුරකට එකතු කරන්න හින්දා මම අද මේකට කොළයක් හදන්නේ නැහැ. ඉතින් මට ඕන වුණේ ඔයාලට මේ මල කොහොමද හදාගන්නේ කියලා ඔයාලත් එක්ක බෙදා ගන්න. මේ මල මීට වඩා කුඩාවටත් ඕනේ නම් තව ලොකු කරලා වුණත් හදාගන්න පුළුවන්. හරිම ලස්සන මලක් හදලා බලන්න. ඉතින් අද මම ඔයාලත් එක්ක බෙදාගත්තු මේ මලට ඔයාලා ගොඩක් කැමති නම් ලයික් එකක් දාලා කමෙන්ට් එකක් දාන්න, ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. ඔයාලා හැමෝටම සුබ සන්ධ්‍යාවක් කියලා ප්‍රාර්ථනා කරනවා.